Hi guys. දැකලා තියෙනවද ආදරේ නමින් ගොඩනැගුණු නගරයක්? දැකලා නැත්නම් මගේ මේ වීඩියෝ එක බලන්න. මේ තමයි ආදරේ නගරේ. එහෙම නැත්නම් City of Love. ඉතින් මේ නගරේ තියෙන ලොකුම විශේෂත්වයක් තමයි මේක පිහිටලා තියෙන කඳුපන්තියක් උඩ මේකට ඈතින් පේන තවත් ලස්සන කඳුපන්තියක් උඩ ඉඳන් මේ කඳුපන්තියට zip line එකෙන් එන්න පුළුවන්. ඉතින් guys මමත් ආවේ මේ විදියට ඕගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න ඕනේ නම් මෙන්න මේ පහලින් මම දාලා තියෙන link එකට ගිහිල්ලා මම zip line එකෙන් ආදරේ නගරයට ආපු විදිය බලන්න පුළුවන්. මේ නගරයේ තියෙන විශේෂම දේ තමයි මේක මැද තියෙන පිළිමයක්. ඒ පිළිමේ තියෙන නහයට අපේ නහය ගෑවුවොත් අපිට සැබෑ ආදරවන්තයා හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාට තනි කඩයි නම් ඔයාගේ සැබෑ ආදරවන්තයා මෙච්චර කල් හොයාගන්න බැරි වුණා නම් මේක තමයි අවස්ථාව guys. මේ රටට එන්න ඇවිල්ලා මේ පිළිපෙට නහයට නහය තියලා බලන්න ඔයාගේ සැබෑ ආදරවන්තයා හම්බ වෙයි. ඉතින් දැන් නම් අපි මේ යන්නේ පිළිමිය හොයාගෙන නෙමෙයි රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන. මොකද මේ වෙලාවේ අපි ඔක්කොටම මාර විදිහට බඩගිනි. ඉතින් මං හිතන්නේ දැන් අපි රෙස්ටෝරන්ට් එකට ළඟ ඉන්නේ. මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ රෙස්ටෝරන්ට් එකෙත් ලස්සන guys. මෙහි හැම රෙස්ටෝරන්ට් එකක්ම හරිම ලස්සනයි. සහ අපි යන මේ රෙස්ටෝරන්ට් එකේ විශේෂත්වය තමයි ඒකේ පහළ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ වයින් ස්ටෝර් එකක් තියෙනවා. මම ඒක වීඩියෝ එකත් ඕගොල්ලන්ට අරගෙන එන්නම් මේකෙන් පස්සේ. ඉතින් ඒ වගේම කියන්න ඕන මේගොල්ලෝ කෑම හදද්දි කස්ටමර්ට රසට කෑම එකක් දෙන්න ගොඩාක් හිතනවා. ඒක නිසා හැම ඕඩර් එකක්ම සාමාන්‍යයෙන් 15 to 30 minutes වගේ ගන්නවා. ඒ ටයිම් එක ගත්තට පාඩු නෑ guys. මාරම රස කෑම තමයි ඒගොල්ලෝ හැම කස්ටමර් කෙනෙකුටම දෙන්නේ. හැම රෙස්ටෝරන්ට් එකකම මම ඒ විශේෂත්වය දැක්කා. ඊට අමතරව මේගොල්ලෝ කෑම හදද්දි තාමත් අපේ පරණ ක්‍රම භාවිතා කරනවා. දර පෝරණු වගේ දේවල්, පාන් වගේ දේවල් හදන්න. ඒතර බත් උයන්නේ අපි වගේ රයිස් කුකර් එකේ ඒගොල්ලෝ තාමත් උයන්නේ බත් දර ලිප් වල. ඒ වගේ හරිම අර සම්ප්‍රදායික විදිහට නමුත් රසට තමයි කෑම එක හදලා දෙන්නේ. ඉතින් දැන් අපි රෙස්ටෝරන්ට් එකට ලං වෙලා ඉන්නේ guys. තාමත් අපි මේ ඉන්නේ City of Love වල. ඉතින් මේ නගරයට අපිට පුංචි කාස් අරගෙන වෙනමම City of Love එකේ ටුවර් එකක් යන්න පුළුවන්. මට මතක නෑ මම ඒක වීඩියෝ එක නම් ගත්තද කියලා. හැබැයි හරිම ලස්සන ප්ලේස් එකක්. අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ලස්සන මේක කඳුපන්තියක් නිසා අර වටේ ලස්සනට බලන්න පුළුවන්. ඒක තමයි තවත් විශේෂ දෙයක් මේ රටේ තියෙන. ඕන ඉතින් දැන් අපි මේ රෙස්ටෝරන්ට් එකට යන්න හදන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ පාර දෙපැත්තේ මේගොල්ලන්ගේ චිත්‍ර දාලා තියෙනවා. මම දන්නේ මෙහි මේ වගේ අර අතින් අඳින චිත්‍ර හරිම ප්‍රසිද්ධ ඇති ටුවරිස්ට් ලයින නිසා. මොකද මම ගොඩක් තැන්වල ඒ වගේ තැන් දැක්කා. පාරවල් දෙපැත්තේ ආටිස්ලා මේගොල්ලෝ අතින් ඇඳපු ලස්සන ආර්ට්ස් තියලා තියෙනවා. ඉතින් අර ඈතින් පේන රෙස්ටෝරන්ට් එක තමයි guys. එන්න මගෙත් එක්ක ඇතුළට යන්න. එතන ගියාම විශේෂ තැනක් පේනවා. ඔයගලන්ට මම ඒක පෙන්නන්න. ඉතින් මේ තමයි අපි සෙට් එක. ඔයගලන්ට පේනවතර දකුණු අත පැත්තෙන් පුංචි ලයිට්ස් දාලා තැන. ඒතර තමයි ඒගොල්ලන්ගේ ලොකු දර පෝරණුවක් තියෙන්නේ. සහ මේ උඩින් පේනවා මේ අර ටිකක් චීන මහා ප්‍රාකාරය වගේ ප්‍රාකාරයක්. මම හරියටම දන්නේ නැහැ ඇත්තටම. හැබැයි ඒක දිගේ අපිට පහළට ගිහින් තමයි අර මම කලින් කියපු සිටි ටුවර් එක යන්න පොඩි කාස් ගන්න පුළුවන්. ඉතින් ඕන අපි දැන් රෙස්ටෝරන්ට් එක ඇතුළට යන්න හදන්නේ. ඉන්න guys මගෙත් එක මේක නම් මැජික් එකක්. එච්චරට ලස්සනයි. මේව ඇස් වලින් දකින්නකොට මාර ලස්සනයි. මේ වීඩියෝස් වලින් දකින්නට වඩා ඇත්තටම. ඉතින් ක්‍රිස්මස් එක නිසා ඒගොල්ලෝ ක්‍රිස්මස් ට්‍රී එකකුත් තියලා තියෙනවා. මේ වටේට ලයිට්ස් දාලා තියෙනවා. මම නම් හරිම ආසයි මේ වගේ තැන් වලට guys. මේ විදිහට තමයි අපේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩින් අර කට්ටිය එතන පහළට යනවා. පේනද මේ වටේම හරිම ලස්සනයි. හැබැයි මාරම සීතලයි. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕන. මම ගිහින් මගේ යාළුවොත් එක්ක වාඩි වෙන්න හදන්නේ. ඔන්න දැන් ඕගලන්ට පේනවා මම කලින් කියපු අර කාස් ගන්න යන්න තියෙන තැන ලස්සනට ඇවිදන් යනවා කට්ටිය පේනවා. ඒ
එක උඩින් යනකොට ඔයගොල්ලන්ට ලස්සනට ඈතත් පේනවා guys. මේ තියෙන දර පෝරුණු වල හදපු බ්‍රෙඩ් එකක් සහ මේ ඒගොල්ලන්ගේ මීට් එක හදපු සුප් එකක් මන් දන්නේ හරියට. මේ පොටේටෝ වගේක් තියෙනවා මාරම රසයි guys. ඉතින් guys දැන් නම් හරිම බඩගිනි අපි ලන්ච් ගන්න හදන්නේ. මගෙත් එක්ක රැඳිලා ඉන්න මාව ෆලෝ කරන්න. මම අනිත් වීඩියෝ එකෙන් ඕගලන්ට අරගෙන එන්නම් මේ රෙස්ටුරන්ට් එක පහළ තියෙන වයින් ස්ටෝර් එක. Thanks for watching.